Hi everyone, I hope you are doing great. Today I am going to share with you very important lesson. Why cannot we speak in English fluently and confidently? හොඳයි. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කල්පනා කරේ මේ අපිට මේ ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් අපිට මේ ඉංග්‍රීසි දන්න ටික ඇයි අපිට කතා කරගන්න බැරි? මොනවද අපිට නැත්තේ? අපේ ඉෂුස් කිහිපයක් තියෙනවා බලමු මම අද කිහිපය ගැනම අත් එක්ක ඩිස්කස් කරනවා මොකද මේකට රීසන් එක කියලා. පළවෙනි එක තමයි අපිට කොන්ෆිඩන්ස් නැහැ නේද? අපි දන්න ටික කතා කරන්න කොන්ෆිඩන්ස් නැහැ. ඒකට රීසන් එකක් තියෙනවා. අපි ගොඩක් වෙලාවට හුරු වෙලා තියෙන බලන්න මම මේ කියන දේ ඇත්ත නේද කියලා අපි ඉංග්‍රීසි ප්‍රැක්ටිස් කරන්න අපි යොදා ගන්න දේවල්ම සමහර වෙලාවට අපිට මේ ඉෂුව එකක් වෙලා තියෙනවා. මේ ඔයාලා යූස් කරනවානේ ෂැඩෝයින් ප්‍රැක්ටිස් කියලා නේද? එතකොට අපිට මෙතනදී පොඩක් මග හැරුණ කාරණයක් තමයි ඕකේ ඒක හරි. එතන වැරද්දක් නෙමෙයි මම කතා කරන්නේ අපිට ප්‍රැක්ටිස් කරනකොට ෂැඩෝයින් ප්‍රැක්ටිස්. දෙවෙනි එක තවත් එකක් අපි කරනවා මිරර් ප්‍රැක්ටිස් කියලා නේද? අපිත් කියනවා කරන්න මෙහෙමයි කියලා. බට් එතනදී අර දිගින් දිගටම මේකේට හුරු වීමේ තියෙන ප්‍රශ්නේ තමයි ඔයා කතා කරන්න යන මිර එකක් අපි සාමාන්‍යයෙන් කතා කරන ස්පීකින් කියලා කියන්නේ තව කෙනෙක් එක්ක මේ නිකන් ඔහේ අපිට ඕන දේ කියවගෙන යන එක විතරක් ඒක නෙමෙයිනේ කතාව කියන්නේ නේද? අපි ස්පීකින් කියලා කියන්නේ මෙතනදී ලැන්ග්වේජ් එකක් යූස් කරනවා කියලා කියන්නේ අපිට මෙතන කමියුනිකේට් වීමක් වෙන්නේ කමියුනිකේෂන් එකක් මෙතන වෙන්නේ නේද? අදහස් වමාරු කිරීමක් තමයි වෙන්නේ. එතකොට මෙතනදී අපි මිරර් ප්‍රැක්ටිස් එකට හුරු වුණා කියනකොට දිගින් දිගට ඒකේ මුල් ස්ටෙප්ස් ටිකක් අපිට ගත්තට කමක් නැහැ. චෝටි අර අපිට තියෙන ෂයි ගතිය නැති කරගන්න වගේ. එතනදී ප්‍රශ්නයක් නැහැ. දිගින් දිගටම අපිට මිරර් එකක් නම් ප්‍රැක්ටිස් එක නම් යන්නේ සහ ඊගවට ෂැඩෝයින් ප්‍රැක්ටිස් කියන එක නම් අපි මෙතනදී කරන්නේ. එතන තමයි ඒ ෂෝ එක තියෙන්නේ. එතකොට අපි සොසයිටි එකට ගියාට පස්සේ මෙතන සිද්ධ වෙන්නේ අපිට දන්නේ නැතුව යනවා අර කෙනෙක් දැන් සාමාන්‍යයෙන් අදහස් වමාරු කරනවා අපි කමියුනිකේට් කරනවා කියලා කියන්නේ අපි ගොඩක් වෙලාවට කවුරු හරි දෙන්නේ කතා කරනකොට ඒ කෙනෙක් කතා කරන දෙයටනේ අපි රියැක්ට් කරන්නේ. එතකොට අපි දන්නේ නැහැ අපි අතන ප්‍රැක්ටිස් වෙන එක මෙතඩ් එකකට අපි අර අපේ අනිත් පාර්ට්නර් අහන දෙයට අපිට ආන්සර් කරන්න බැරි ප්‍රශ්නයක් තමයි මෙතන හිටින්නේ. නැතුව අපිට ඉංග්‍රීසි දන්නේ නැති ප්‍රශ්නයක් නෙවෙයි හිටින්නේ. එතකොට දැන් අපි එතනදී ටිකක් හුරු වෙලා අපි ඊට පස්සේ පාර්ට්නර් කෙනෙක් එක්ක අපි සමහර සොසයිටි එකේ ගිහිල්ලා මේක හුරු එයාලත් එක ඒ කියන්නේ අපි මම කියන්නේ මේ මෙතනදී අර ප්‍රැක්ටිස් වෙනවා නම් ප්‍රැක්ටිස් වෙන්න ඕනේ පුද්ගලයෙක් එක්ක. එතකොට තමයි අපිට හුරු සහ අනිත් රීසන් අනිත් දේ විදිහට මම කියන්න උත්සාහ කරන්නේ ඔයා හැම වෙලේම ප්‍රැක්ටිස් කරනකොට ඉංග්‍රීසි ස්පීකින් එක ඔයාගේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ ගන්න මේ මම කියන්නේ ඩේ ටු ඩේ ලයිෆ් එකේම තියෙන දෙයකට රියැක්ට් කරන්න. හිතන්න දැන් ඔයා අපි හිතන්නකෝ ටී එකක් හදන්න යනවා කියලා. එතකොට ඒ ටී එක හදනවා කියන්නේ අපේ ඩේ ටු ඩේ ලයිෆ් එකේ එක ඇක්ටිවිටි එකක් නේ. මම කියන්නේ අනේ ඇක්ටිවිටි එකේදී කෙනෙක් එක්ක මේක ඩිස්කස් කරන්න. එතකොට අපිට අර දෙවෙනි කාරණේ මම ඔයාලට ඊගාවට ඒක මේ ක්ලියර් කරන්න. සාමාන්‍යයෙන් මේ මෙතනදී මේක ගැන තව ටිකක් එක්ස්ප්ලেইন කරොත් ඔයා මුලින්ම ප්‍රැක්ටිස් වෙන්න කමන්නේ මිරර් ප්‍රැක්ටිස් ඒක ඕකේ ටිකක් ප්‍රැක්ටිස් කරගෙන යනකොට සහ ෂැඩෝයින් ප්‍රැක්ටිස් ඒක ටිකක් කරගෙන යන්න සහ ඊගාවට ඔයා ඊගාව ස්ටෙප් එක තියන්න පුද්ගලයෙක් එක්ක ඔයා කමියුනිකේට් කරන්න. එයා අහන දෙයට අපි එතකොට දිගින් දිගට අපි ඒක කරනවා කියන්නේ එයා අහන ක්වෙස්චන්ස් ටිකට අපිට ආන්සර් කරන්න දන්නවනේ සහ ඊගාවට අපි ආන්සර් කරන්න දන්නවා කියන්නේ අපි ඊගාව ස්ටෙප් එකේදී අපි කෙනෙක් එක්ක කතා කරනවා අපි කල්පනා කරනවා මෙයා ඇහුවේ කලින් දවසේ මෙන්න මේ ක්වෙස්චන්ස් ටික තව කෙනෙක් අහන්න පුළුවන් ඔය ටිකම තමයි. දිගින් දිගටම සොසයිටි එකේදී අපිට හම්බෙන්නේ ඉතින් එකම જાතියේ මේ ගොඩක් වෙලාවට එකම දේවල් තමයි කවුරු කෙනෙක් ගැන කතා කරනවා එයාගේ ගැන විස්තර අහනවා අපි රියැක්ට් කරනවා ඉතින් ওই ටික තමයි බැලුවාම එකම දේ තමයි අපි හැමදාම කතා කරලා තියෙන්නේ පුද්ගලයා විතරයි වෙනස් වෙලා තියෙන්නේ. එතකොට අර මේ ප්‍රශ්න ටික අපි ඊගාව දවසේ අර රෙඩි වෙලා යනවානේ මෙන්න මේ ප්‍රශ්න ටික තමයි එතකොට අපිට එන්නේ. එතකොට අපි ඒකට රෙඩි වෙලා යනවා. අර පුද්ගලයෙක් එක්ක කතා කරන එක වර්ත්ෆුල් කියලා මම කිව්වේ ඔයා අර
ඔයාම බලන්නකො මේක එක්ස්පීරියන්ස් කරලා මම මේ කියන දේ ඇත්තද කියලා බලන්න. මිරර් ප්‍රැක්ටිස් එකයි ෂැඩෝයින් ප්‍රැක්ටිස් මේ ටික දිගින් දිගටම කරපු කෙනෙකුට සොසයිටි එකේ ගිහින් කෙනෙක් එක්ක කමියුනිකේට් කරද්දී ස්ටක් වෙන්නේ මෙන්න මේ රීසන් එක. මේක තමයි මම කියපු ඉෂුව එක. එතකොට අපි මෙතනදී පුද්ගලයෙක් දාගෙන අපි සහ පුද්ගලයෙක් දා ගන්න කාරණේ එක කාරණයක්. දෙවෙනි කාරණේ තමයි අපි දේවල් කරන්න ඕනේ අපේ day to day activities වලදී. හිතන්නකෝ ඔයා පෙන් එකක් අතන ළඟ තියෙන පෙන් එකක් ගන්නවා. ඉතින් ඔයාට ඒක ගැන මට මේ පෙන් එක ගන්න ඕනේ කියලා එතනදී ඉංග්‍රීසි වලින්ම අපිට කියන්න පුළුවන් නම් කෙනෙක්ගේ මොනවා හරි දෙයක් ඉල්ලනවා. දැන් ඉල්ලන්නේ අපි day to day activity එකක දින නිකම්ම ඔයා ඒක ප්‍රැක්ටිස් වෙනවනේ. බලන්නකෝ මම ඔයාලට පුංචි මේ ටිප්ස් ටිකක් දෙන්නම්. ටිප්ස් කියන්නේ පොඩි කොහොමද මේ අපේ day to day activities වලදී මේ දේවල් යූස් කරන්න කියලා පොඩි දේවල් ටිකක් කියලා දෙන්නම්. හිතන්නකෝ ඔයා මේ කාගෙන් හරි උදව්වක් ගන්න අවස්ථාවක ඉන්නේ. ඉතින් අපිට ඒක please help me please නේද? after that අපිට කියන්න පුළුවන් next දැන් පොඩක් තැනකින් අපිට ඉඳ ගන්න නම් කවුරුගෙන් හරි දානේ මම ඉඳ ගන්නද කියලා අහන්න තුව නේද? අපි අර ස්පීකින් පැටර්න්ස් ටිකක් අපිට හුරු වෙලා තියෙනවා නම් ඒකේ මගේ මේ ලෙසන් එකක් මගේ තියෙනවා වීඩියෝ එකක් මගේ channel එකේ. ඔයාලට පුළුවන් ඒක රිෆර් කරන්න. මේ කොහොමද how to get a polite request කියලා නේද? අපි කොහොමද politely මම මෙතනින් ඉඳ ගන්නද කියලා අපි අහන්නේ. මේ සිටිය නේද? කෙනෙක්ගෙන් උදව්වක් කරන help me please. next අපිට තව ගන්න ඕන examples කීපයක්. මේ අපි කෙනෙක්ගෙන් පෑනක් වඩගෙන can you give me your pen please? ඔඩියත් එක්ක වගේ වලට ඩිස්කස් කරනවා නේද? යාළුවත් එක්ක සාමාන්‍ය day to day life එකේ ඔයා කතා බහ කරනවා නම් ඔයාලට පුළුවන් commands use කරන්න. සාමාන්‍යයෙන් අපිට commands කියන එක මේ මගෙත් තියෙනවා link එකක් මම ඔයාලට link එක share කරන්න. commands නේද? නැත්නම් අපිට channels තියෙන ඕනි තරම්. සහ අපිට books වලින් උනත් commands හොයාගන්න පුළුවන්. මම කීපයක් examples විදිහට දෙන්න. for example don't go out. next අපි කියන්න පුළුවන් stop your shouting and take this නේද? then ඊගවට අපිට කියන්න පුළුවන් give me your pen please. next come quickly, come here and sit down නේද? get up and next up wake up නේද? ඔය විදිහට පුංචි කමාන්ඩ්ස් ටිකක් අපිට කමාන්ඩ්ස් අපි නේද ගොඩාක් අපිට හොයාගන්නත් පුළුවන්. ඉසි මේ channels ගණනාවක තියෙනවා අපිට කමාන්ඩ්ස්. නැත්නම් books වල තියෙනවා, දරුවන්ගේ text book වල තියෙනවා. ඒ විදිහට අපිට මේ use කරන්න පුළුවන්. ඊගව කාරණේ දැන් අපි හරියටම confidence තියෙනවා නම් සහ අපිට හොඳට fluency එක තියෙනවා නම් අපිට flow වෙන්න ඕනේ නේ. අපිට මේ sentences ටික අපිට මේ කතාවට අපි enter වෙනකොට ඒත් එක්කම අපිට මේ sentences ටික නේද අපිට speaking වලට අවශ්‍ය කරන මේ sentences අපිට flow වෙන්නයි ඕනේ. right? Unfortunately, we are not familiar for that. We are used to mirror practice and self practice. දැනට ඔයාලත් එක්ක issues දෙකක් කතා කරා. අවසාන issue එක විදිහට ඒක තමයි අපිට මේ ගොඩක් අය ඇත්ත කතාව නොදන්න මේ ප්‍රශ්නේ ඇති වෙන්න මේ රීසන් එක විදිහට මම දකින විදිහට that is my viewpoint. මම හිතනවා මේ අපි නොදන්න එක මේ ටිප් එකක් තියෙනවා. ඒක තමයි අපි දන්නේ නැහැ connectors කියන එක. අපි බලන්න මම දෙන මෙතන අපි ගන්න උදාහරණයක් මම ගන්නම්. ඔයා බලන්න සිංහලෙන් ඔයා කතා කරද්දී අපි නිකම්ම sentences ටිකක් කියනවාද? මම පොළට යනවා. මම බඩු ගන්න. දැන් කෙනෙක් මිතුනහම බලන්න බඩු ගන්නයි යන්නේ. මට මේ බඩු ටික ඕනේ. සායිගාවට තව වෙන වැඩකටත් යන්න තියෙනවා. ඔහොම sentences ටිකක්ද කියන්නේ. බලන්න ඒකත් එක්ක මම කියන දෙවනි කාරණේ. ඔයා කියන්නේ අනේ බලන්නකෝ අද මට අනේ බලන්නකෝ නේද? මට ඔයාට මම මේ වාට කියන්නයි හිටියේ. සහ මේ මට කියන්නේ අපි just නේද විතරයි මට බඩු ටිකක් ගන්න විතරයි ඕනේ. සහ ඊගාවට අපි කියනවා තව කිව්වොත් මහා වැඩේනේ මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා නේද බලන්නකෝ මෙහෙම උනා. ඔය විදිහට අපි අර ඔන්න ඔය විදිහට පොඩි මේ
අපි මේවට ඉංග්‍රීසි වලින් කියනවා මේ connectors කියලා නේද? මම ඊගව මම ලෙසන් එකක් අරගෙන එනවා. how to use connectors කියලා. මේ අපි කොහොමද මේ connectors use කරලා අපිට ලොකුට අපි හිතන්නේ සිංහල කතා කරද්දී අපි මෙහෙම තමයි. ඒ කියන්නේ අපිට අර පොඩක් අර පුෂ් එකක් නෑ වගේ. මේක ඉංග්‍රීසි කතා කරන්න ගියාම මේ අර silent period එකකදී අපි මොකක්ද කියන්නේ කියන එක අපිට එන්නේ නෑ. දැන් අපි normally මේක word එකක් දෙකක් ගන්න. අපි just because නේද? මේ නිසාම සහ ඊගවට අපි ගොඩක් වෙලාවට like කියන එක use කරනවා. ගණනාවක් තියෙනවා මම මේ මගේ ඊගා වීඩියෝකදී මම කොහොමද මේ connectors what are the connectors සහ අපි කොහොමද how to use the connectors නේද? අර in right sentences exactly මේ දැන් අර විදිහට recently exactly අපිට ওই විදිහට connectors ගණනාවක් තියෙනවා. මම ඊගාව lesson එකේදී වාට ඒ සම්බන්ධව මේ වීඩියෝ එකක් අපිට වීඩියෝ එකක් දෙකක් මම කරන්න. මොකද ඒක අර සාමාන්‍ය ටිකක් බිග් ලෙසන් එක. එතකොට අර ඔන්න ඔය කාරණේ තමයි අපිට නැති මේක අපි නිකන් normally දැන් ප්‍රැක්ටිස් එකනේ මේ one by one sentences කියන්නේ. sentence එකක් දෙකක් ඔහොම නෙමෙයි අපි මේක මට හරි මට දැන් මතක් වුණා මේ අර අපි මේක කතා කරන්න ඕනේ මේ communicate කරන්න ඕන emotionally මේ emotionally කියන එක එන්නේ නැහැ අපි one by one sentences විතරක් කියනවා නම් sentence එක දෙක අපිට එහෙම නෙමෙයි අර කෙනෙක් අද බලන්නකෝ අනේ මෙහෙම වුණානේ අද මට මෙහෙම යන්න මට මේක විතරයි ගන්න ඕනේ ඇත්තටම කියනවා නම් මම මේ වාට කියන්න හිතේ අද ඔහොම කතා එතකොට ඔයවා ඉංග්‍රීසි වලදී අර නීඩියස් වගේ අපේ naturally speaking style එකක් අපිට ළඟින් එනවා අපිට මේක ඉන්නේ නැත්නම් ඕක තමයි රිසල්ට් එක. එතකොට මම ඔයාලත් එක්ක මේ ෂූස් ගණනාවක් කතා කරා. එතකොට මේවට අදාළ පාඩම් ඉදිරියට මම කනෙක්ටර්ස් වල පාඩම් දෙකක් විතර ලෙසන්ස් දෙකක් විතර කරන්න හිතාගෙන ඉන්නවා. සහ අපි බලමු ඉදිරියේදී ඩයලොග්ස් ගණනාවක් මම ගෙනත් මේ කනෙක්ටර්ස් යූස් කරලා කොහොමද අර කෙනෙක් එක්ක දැන් ඔයාට මේ ඩයලොග් එකක් අපි මම ගෙනාවම ඒක පුළුවන් ඔයාගේ හරියකාර පාර්ට්නර් කෙනෙක් එක්ක ප්‍රැක්ටිස් වෙන මේක නිකන් ඔටෝ මෙහෙමම ප්‍රැක්ටිස් වෙනව නෙවෙයි. ඔයාගේ ඩේ ටු ඩේ ඇක්ටිවිටි එකකට අබ්සර්ව් කරලා එතනදී ඔයා ප්‍රැක්ටිස් වෙන්න. මම හිතනවා මේ ටික තමයි මට ඔයාලට කියන්න ඕනේ. අපි ඊගා ලෙසන් එකේදී බලමු කොහොමද කනෙක්ටර්ස් ලෙසන් එකත් එක්ක එකතු වෙලා අපේ මේ ඉංග්‍රීසි ටික අපි මේ naturally කොහොමද connect අපේ ideas share කරන්න කියලා. So I'm gonna wind up my lesson. Connectors සම්බන්ධව පොඩි lesson එකක් මම එකක් හෝ දෙකක් ඔයාලට අරගෙන එනවා how to use connectors. නේද? කොයි තැන්වලදීද මේව use කරන්න කියලා මේ අපි එක වීඩියෝ එකේදී ඒ lesson එකත් එක්ක හමු වෙමු. එතෙක් එන අවසන් වෙන කාලෙදී හිටියට thanks all of you and till then